නම් මේ ප්‍රශ්න පහක් දැක්වෙන ABCDE සහ F සංයෝග සලකන්න කියලා තියෙනවා. මේවායේ තාපාංගවල විචලනය දල වශයෙන් වඩා තුනින් නිරූපණය වන්නේ කියලා තියෙනවා. අපිට කාබනික සංයෝග 6ක් දීලා තිනවා. මේ 6 තාපාංක විචලනය ගැන තමයි අහන්නේ. හරි. මේ ගානේට යන්න කලින් පොඩි තියරි වගේක් තියෙනවා. අපි ඒ ටික මතක් කරගෙන ඉමු. කාබනික සංයෝගවල ද්‍රවාංග තාපාංක වල බලපාන සාධක මොනවද කියලා. හරි. කාබනික සංයෝගවල එතකොට ද්‍රවාංග තාපක සඳහා බලපාන සාධක තුනක් අපිට ප්‍රධාන විදිහට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි සාපේක්ෂ අනුවිස්කන්ධය. සාපේක්ෂ අනුවිස්කන්ධය කියන්නේ අණුවේ තියෙන බරනේ. ඒතර බර වැඩි වෙන්න ඒකේ ද්‍රවාංග තාපාංක වැඩි. ඒතකොට අපි මුලින් බලන්න ඕනේ සාපේක්ෂ අනුවිස්කන්ධය. සාපේක්ෂ අනුවිස්කන්ධය වෙන්න ඒකේ ද්‍රවාංග තාපාංක ගොඩක් වැඩි. ඊට ගත්තොත් දෙවෙනි එක තමයි අන්තරණුක බල ප්‍රබලතාවය. ඒ කියන්නේ අණු දෙකක් ඒ වගේ අණු බැඳිලා තියෙද්දි ඒ අණු අතර ඇති වෙන බලවල ප්‍රබලතාවයේ මත ද්‍රවාංග තාපාංක තීරණය වෙනවා. එතකොට මම මෙතන ලියලා තියෙනවා අණු වගේ ප්‍රබලතාවයෙන් වැඩිම බන්ධන තියෙන්නේ කාබොක්සිලික්, ඊට පස්සේ ඇල්කොහොල්, ඊට පස්සේ ඇල්ඩිහයිඩ්, ඊට පස්සේ ඇල්කේන. ওই විදිහට තමයි ආන්තරණුක බල ප්‍රබලතාවය විචලනය වෙන්නේ. ඒතර වැඩිම තාපාංකයක් තියෙන කාබොක්සිලික් අම්ල තියෙනවා. ඊට පස්සේ ඇල්කොහොල්, ඊට පස්සේ ඇල්ඩිහයිඩ්, ඊට පස්සේ ඇල්කේන වගේ තමයි. ඊට පස්සේ කාබන් දාමේ ශාඛා වීම. ඔන්න එතකොට ඔයගොල්ලෝ හිතන්න මෙහෙම රේඛීයව තියෙන කාබන් දාමයකුයි ඒ කාබන් පරමාණුම ඒ ව්‍යුහයේම තියෙන ශාකණේ වෙච්ච කාබන් දාමයකුයි හිතන්න. එතකොට කාබන් දාමේ අපි දන්නවා කාබන් දාමේ ශාඛා සංඛ්‍යාව වැඩි වෙන්න අණුව ගෝලාකාර වෙනවා. අණුව එන්න ගෝලාකාර වෙනවා. ගෝලාකාර වුණාම අණු දෙකක් එකට බැඳෙද්දී බැඳෙන පෘෂ්ඨ වර්ගඵලය බන්ධනයේ ඇද්දී බන්ධන වල එකිනෙක බැඳෙන පෘෂ්ඨ වර්ගඵලය බොහෝසෙයින් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? දාමේ ශාඛා වුණාම අණුව ගෝලාකාර වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්නේ බෝල දෙකක් එකිනෙකට ස්පර්ශ කරාම ඒ දෙක බෝල දෙක අතර ස්පර්ශ වෙන්නේ ගොඩක් පොඩි පෘෂ්ඨ වර්ගඵලයක්. ඒකින්ද ඒ පොඩි පෘෂ්ඨ වර්ගඵලයේ තුල තමයි බන්ධනයක් හැදෙන්නේ. එතකොට උගලට වෙන පෘෂ්ඨ වර්ගඵලය අඩුයි කියන්නේ බන්ධනයේ ප්‍රබලතාවය අඩුයි. ඒකින්ද බන්ධනයේ බිඳින්න ලේසි. ඒකින්ද ද්‍රවාංග තාපාංක අඩුයි. එතකොට ඔන්න ඔය කරුණු තුන අපිට බලපානවා කාබනික සංයෝගවල ද්‍රවාංග තාපාංක විචලනය සලකා බලද්දී. එතකොට පළවෙනි එක සාපේක්ෂ අනුවිස්කන්ධය, දෙවෙනි එක අන්තරණුක බල ප්‍රබලතාවය, තුන්වෙනි එක කාබන් දාමේ ශාඛා වීම. අපි ওই විදිහටම දැන් මේ ප්‍රශ්නේ ලියාගමු කොහොමද එන්නේ කියලා. හරි. එතකොට මුලින්ම තියෙනවා සාපේක්ෂ අනුවිස්කන්ධ සහ සූත්‍රය ඇඳලා අපිට දීලා තිනවා. අපි මුලින්ම අපි බලන්න ඕනේ සාපේක්ෂ අනුක ස්කන්ධය කියන එක. ඒතකොට ගත්තොත් මෙතන සාපේක්ෂ අණු ස්කන්ධය 72 3යි 74 2යි 88 එකක් තියෙනවා. මෙන්න මේක සාපේක්ෂ අණු ස්කන්ධය වැඩි කියන්නේ අනිවාර්යෙන්ම ද්‍රවාංග තාපාංක වැඩිම. ද්‍රවාංග තාපාංක වැඩිම වෙන්න ඕනේ F කියන සංයෝගය. එතකොට F වල සාපේක්ෂ වැඩි ද්‍රවාංග තාපාංක ඊළඟට ගත්තොත් ඊළඟට වැඩිම වෙන්නේ 74 දෙකක් තියෙනවා. අන්න ඒ දෙකේ. ඊට පස්සේ අප බලන්න ඕනේ අන්න මං කියපු තුන්වෙනි කාරණේ මෙතනට එන්නේ. මෙතන ගත්තොත් මෙතන එකම ව්‍යුහ සූත්‍රය තියෙන්නේ. හැබැයි කාබන් දාමේ ශාඛා වෙලා. කාබන් දාමේ ශාකණය වුණාම එතකොට වෙන්නේ ශාකණය වෙන්න අන්තරණුක බල ප්‍රබලතාවය අඩු වෙනවා. එතකොට ද්‍රවාංග තාපාංක වලගේ අඩු වෙනවා. හරි. එතකොට මේකෙන් D E දෙක ගත්තොත් D වල සාපේක්ෂව ද්‍රවාංග තාපාංක වැඩි, E වල සාපේක්ෂව ද්‍රවාංග තාපාංක අඩුයි. එතකොට D වල සාපේක්ෂව වැඩි, E වල D ට වඩා අඩුයි. ඊට පස්සේ අපිට තියෙනවා සාපේක්ෂ අනුවිස්කන්ධයේ 72 වන මේ සංයෝග තුනක්. ඒ සංයෝග තුනෙන් සාපේක්ෂ අනුවිස්කන්ධයේ වැඩිම එක ගත්තොත් අපි ව්‍යුහ සූත්‍රය වෙනකොට මේක ඇල්කේනයක්, මේකත් ඇල්කේනයක්. හැබැයි කාබන් දාමේ ශාකණය වෙච්ච
මේකේ තියෙනවා මෙතන ඇල්ඩිහයිඩ් කාණ්ඩය. ඇල්ඩිහයිඩ් කාණ්ඩය තිබහම අපි දන්නවා ඇල්ඩිහයිඩ් කාණ්ඩ ඇල්කේනයකට වඩා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක අන්තරංග බල ප්‍රබලතාවය වැඩි. ඒක හින්දා ද්‍රවාංග තාපාංග සාපේක්ෂව වැඩි අගයක් තියෙනවා. ABC අතරින් ගත්තොත් C වල සාපේක්ෂව වැඩි. හැබැයි D වලට වඩා අඩුයි. ඊට පස්සේ අපිට ඉතුරු තියෙන්නේ AB2. AB2 ගත්තොත් එකම ව්‍යුහ සූත්‍රයේ තියෙන්නේ. හැබැයි ඇල්කේනයක් අන්තරංග බලත් සමානයි. හැබැයි කාබන් දාමය ශාකනය වෙලා තියෙනවා. කාබන් දාමය ශාකනය වෙද්දී DE තෝරපු විදිහටමයි ශාකනය වෙන්න බලවල ප්‍රබලතාවය අඩුයි. එතකොට ද්‍රවාංග තාපාංග අඩුයි. ඒකින්ද ඊට වඩා B ගේ තාපාංග අඩුයි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට A වල සාපේක්ෂව වැඩි, B වල අඩුයි. හැබැයි C වලට වඩා ওই දෙකම මේක යා කරාම එතකොට අපිට ගන්න පුළුවන්. එහෙම ඔන්න විදිහ ප්‍රස්තාරයක්. මේ විදිහ ප්‍රස්තාරයක් අපිට උත්තර වල දීලා තියෙන්නේ උත්තරේ අංග 3 කියලා අපිට ගන්න පුළුවන්.